පසුගිය දින කීපෙම ඇදහැළුණු මහ වර්ෂාව නිසා මේ පන්සලට බරපතල විදිහට හානියක් වෙලා තියෙනවා. ගොඩිගම මාවයට සමීප නිසා හානිය හිතා ගන්න බැරි තරම් වැඩි වෙලා. ඉතින් සියලු දේ ජනකොසාට බිලි වුණත් මේ බුදු පිළිමයට නම් කිසිම හානියක් වෙලා නැහැ. ඇත්තම මේක පුදුම හාස්කමක්. ඉතින් මේ සියලු දේ ඇටියාවල වංගීස ස්වාමින් වහන්සේගෙන් අපි අහලම් බලමු. ඒහි පස්සිකෝ එන්න ඇවිත් බලන්න. ඔව් මම ඉන්නේ ගොඩිගමුව බෞද්ධ මධ්‍යස්ථානයේ අපේ විහාරස්ථාන භූමියේ. මේ මහා ව්‍යවසනයෙන් මේ විහාරස්ථානයත් සම්පූර්ණයෙන්ම ධර්මශාලාව මේ ගොඩනැගිලි ආදිය සියල්ලම කඩාගෙන ගිහින් තියෙනවා. ඒ වගේම බටහිර ගොඩිගමුව මම ඉන්න වසමේ තමයි වැඩිම ආපදාවටපත් වෙච්ච පවුල් සංඛ්‍යාවක් තියෙන්නේ 108ක්. ඒ වගේම එහා පැත්තේ එකම ගමේ ග්‍රාම සේවක වසන් දෙකයි. එහා පැත්තේ වසනේ පවුල් 76ක් අවතන් වෙලා ඉන්නවා. මේ පැත්තේ 108ක් ඉන්නවා. වැඩිම ප්‍රමාණයක් ඉන්නේ මම ඉන්න වසනේ. පුන් හිටි තැන් අහිමි වෙලා ඒ වගේම ගෙවල් යට වෙලා ජන ජීවිතය අඩාල වෙලා තියෙනවා. දැනට බොහෝ ස්ථානවල තව ආහාර පානවත් හදාගන්න අවස්ථාවක් නැත්. තවම ලින් යමින් ඒ සනීප ආරක්ෂක කටයුතු සකස් කරමින් යනවා. හුඟක් වෙලාවට මිනිස්සුන්ට තියෙන අඩුපාඩු මේ වෙලාවේ තවමත් මේ පළාත් වලට ආහාර ලබා දෙනවා. ගෙදරක තවම ආහාර පිසීම ආදී කරන්නේ විවිධාරස්ථානයටත් මේ අවටත් හැමතැනම උදේ දවල් රාත්‍රී ආහාර සපයලා දෙනවා. හුඟක් පරිත්‍යාගශීලීන් ඒ වගේම පරිත්‍යාග කරන අය වියලි ආහාර දෙනවා. විශේෂයෙන් දේවස්ථාන වලින් මේ අවට අපේ බඩල්ගම මේසමේ පියතුමා ප්‍රධාන මේ සම්පාලකතුමන්ලා පියතුමන්ලා විශේෂ සහයෝගයක් මේ සඳහා යොමු කරලා තියෙනවා. දැනට මේ සියලුම දේවල් අස්බස් කරමින් තමයි පවතින්නේ. ඉතින් අපි අහලා තියෙන විදිහට 78 යාපු ගම් වතුරට වඩා විශාල ජලස්කන්ධයක් තමයි තියෙන්නේ. මේ ඉදිරිපස ගොඩ නැගිල්ලේ අඩි 10ක් විතර යට වෙලා තියෙනවා. මේ වටේ හැමතැනම සේරම කඩාගෙන ගිහින් තියෙන්නේ. මේ ධර්මශාලාවේ තිබිච්ච දහම් පාසල් දරුවන්ගේ දේශ බංකු පුටු කිසිවක් ඉතිරි වෙලා නැහැ. මේ බිත්ති කැලේ ටික ඉතිරි වෙන්න සියල්ලම හොදගෙන ගිහිල්ලා තියෙන්නේ දැනට. අපේ ධර්මශාලාව මේක අඩි 40ක් විතර දිගට තිබිච්ච ශාලාවක්. මේක දහම් පාසල් දරුවන් 106ක් ඉගෙන ගත්තා. පොයට සිල් සමාදන් වීම ආදී සියලුම ආගමික වතාවක් මෙතන තමයි කරගත්තේ. සම්පූර්ණයෙන්ම කිසිවක් ගන්න බැරි විදිහට සියල්ලම හොදගෙනම ගිහින් තියෙනවා මේ ස්ථානේ. ඒ වගේම අපේ මේ බෝධීන් වහන්සේ අභියස තිබිච්ච ප්‍රාකාර ඒ බුදු පිළිම සියල්ලම විනාශ වෙලා තියෙනවා. බෝධීන් වහන්සේ විතරක් ඉතුරු වෙන්න මේ තියෙන පන්සල් විදම අඩි 2ක් විතරම හොදගෙන ගිහිල්ලා සියල්ලම ඔක්කොම හොදගෙනම ගිහිල්ලා තියෙනවා. ඔව්. අපේ හැමතුනේ දුරකථන අංකයක් තිබ්බොත් මේ අපිට ලේසි. මගේ දුරකථන අංකය 073යි 44යි 87යි 44. ඔව්. එච්චරයි ඉතිරි වෙලා තියෙන්නේ මේ නව ඉදිකිරීමක් කරගෙන යන බුද්ධ මන්දිරේ විතරයි. ඒතර බුද්ධ මන්දිරේ විතරයි ඉතුරුනේ. අනික සියල්ලම වතුරට ගහන් ගියා නේද? ඔව්. සියල්ලම විනාශ වෙලා තියෙනවානේ. ඔව් මේ සියල්ලම හැරිලා. ඔව් හැරිලා ගිහලානේ. හාමුදුරනේ එතකොට මේ අඩි කීයක් උඩින් ආවද ජලය? මේ තියෙන බිත්ති මට්ටමට ඇවිත්. ඒ කියන්නේ අඩි 10කට වැඩිද? ඔව්. මේ බිත්ති මට්ටමට ඇවිත් තියෙනවා. මේ සියලු දේවල් ගේ ඇතුලේ තිබිච්ච දොරවල් ජනෙල් කඩාගෙන සියල්ලම ගහගෙන තියෙනවා. ගහගෙන තියෙන්නේ නේද? මේ අලුතෙන් ඉදිකරන්න පටන් ගත්ත බුද්ධ මන්දිරේ මේකත් ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඇතුව කෙරෙන්නේ. මේ ස්ථානයේ කිසිම ආදායමක් නැති ස්ථානයක්. නමුත් ඒකත් මේ හොදගෙන ගිහින් තියෙනවා. නමුත් මේ මන්දිරේ ඉතුරු වෙලා තියෙනවා. දැන් මේක කොහොම හරි ගොඩනගා ගන්න ඕනේ. මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ හැමතුනේ ලොකු හාස්කමක් ඒක නේද? ඔව්. දැන් මෙතනින් මම අඩි 10ක විතර ජල කඳට මේ මුක්කු කොන්ක්‍රීට් එක දාලා මුක්කු ටික ගහලා තිබුණේ. මුක්කු ටික බිමට වැටිලා මේක කිසිවක් වෙලා නැහැ. මේක ඉතිරි වෙලා තියෙනවා. ඕනේ. මේක පමණයි ඉතිරි වෙලා. බුදු පිළිමේ විතරක් ඉතුරු වෙලා තියෙනවා. විතරක් ඉතිරි වෙලා තියෙනවා. සත්‍යයයි.